සෞදි අරාබියේ සිට ගංවතුර නිවුස් ගෙන එන බන්දු ප්‍රියංකර. මේ තියෙන්නේ කැලණි ගඟේ. මේ තියෙන්නේ කැලණි ගඟේ උඩම හරිය ඉඳන් දැරණියගල බැලුවාම දැරණියගලට දැන් වහින එක නැවතිලා 28 වෙනිදා. ගංවතුර මට්ටම ගත්තාම දැරණියගල අද උදේ 9ට උපරිම ගිහිල්ලා තියෙනවා. මේ තියෙන රතු තියෙන්නේ මහ ගංවතුර මට්ටම අභිවවා ගිහිල්ලා දැන් අවදානම් මට්ටමින් පල්ලෙහාට ඇවිල්ලා හවස 7 වෙනකොට. ඊට පස්සේ ගම්මු උඩ හරිය තව නගරයක් තියෙන හොම්බුලුව කියලා. හොම්බුලුවේ තව වතුර වැඩි වෙනවා. හොම්බුලුව කියන ප්‍රදේශයේ. ඒක තව කඳුකර ආසේ තියෙන තැනක්. මෙන්න මෙහෙම. ඒක තියෙන්නේ කොහෙද මේ දුනුමාලාව දුනුමාලාව මේ අපි කැලණි ගඟේ ගත්තොත් එහෙම හංවැල්ලට මේ උඩින් හංවැල්ලට තව ඈත යන්න ඕනේ කඳු අස්සේ තියෙන්නේ හොම්බුලුව. හොම්බුලුවේ පැත්තේ වතුර වැඩි වෙනවලු. එහි කඳු අස්සේ වතුර හිමිහිට ඇවිල්ලා එහි පිරීලා ඒවා පස්සේ හෙට එන්නේ පල්ලෙහාට. අපි ගත්තොත් ඊට පස්සේ ග්ලෙන් කෝස්ට් කියලා තියෙනවා හංවැල්ලට පොඩ්ඩක් උඩින්. හංවැල්ලට උඩින් ඒක දැන් ඔන්න ඇවිල්ලා මේ මට්ටමට මට්ටම් එක ගන්න නතර වෙන්න හදන්නේ උපරිමකකට ඇවිල්ලා. ග්ලෙන් කෝස්ට් කියන හරි හංවැල්ලට උඩින්. ඊළඟට හංවැල්ල බැලුවොත් හංවැල්ලට තව ඒ වතුර දැන් අර උඩට නතර වෙන්න වංගුව උපරිම වෙලා නතර වෙන්න හදන එක හංවැල්ල තව උඩට යනවා. හංවැල්ල තව අද රෑ වැඩි වෙනවා වතුර. මේ තියෙන්නේ වතුර මට්ටම් හංවැල්ල පැත්තේ මේ තියෙන වැස්ස නතර වෙලා එතකොට අනිත් පැත්තේ ග්ලෙන් කෝස්ට් පැත්තේ වැස්ස නතර වෙලා අන්තිම පැයේ වැහලා නැහැ. කිතුල්ගල බලමු. කිතුල්ගල සුළු ගම් වතුර තත්ත්වයකට බහැලා තියෙන්නේ. කිතුල්ගලත් වහින්නේ නැහැ. දැන් මේ තියෙන්නේ මේ වැහැලා තියෙන්නේ ඊයේ 27න් පස්සේ ඊයේ දවසේ මේ තියෙන්නේ වැහැපු ටික. මෙතන 27 ඉවරයි. මේ තියෙන්නේ 28ට වැහැලා ඉවරයි. මං කලින් එකේ කිව්වනේ දැන් ආපහු වහින්නේ නැහැ කියලා වැස්ස හෙට වහින්නේ අද රෑ 12න් පස්සේ. එතකොට කිතුල්ගල එහෙමයි. දැන් බියගම හරිය හංවැල්ලෙන් පල්ලෙහානේ බියගම මාපාංකේ මේකට අරන් නැහැ මේගොල්ලෝ. නාගලගම් ස්ට්‍රීට් එක තමයි තියෙන්නේ ඊළඟට. නාගලගම් ස්ට්‍රීට් එක තාම මහගංගොත්‍ර තත්ත්වයකට ඇවිල්ලා නැහැ. දැන් අර මේ හංවැල්ලට උඩින් තැන්වල බලමු මහගංගොත්‍ර තත්ත්වය හෙට එනවනේ පල්ලෙහාට. හෙට ඇවිල්ලා අනිත් දිහා තමයි නාගලගම් විදියට වෙන්නේ. අපේ පැත්ත හෙට හවස වැඩි වෙනවා බියගම පැත්ත. ඕක තමයි තත්ත්වය.